ආයුබෝවන් හැමෝටම. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරන් එන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අදත් අරන් එන්න හදන්නේ යාන්ත්‍රීකරණ දළු නෙලීම බැටරි මැෂින් එකෙන් වැඩ කරනකොට අපි කොහොමද දවස් 6න් දවස් 7න් දළු කඩන්නේ කියලා. ඉතින් මම පහුගිය දවසක කෙටි වීඩියෝ එකක් දැම්මා දවස් 6න් මැෂින් දළු කඩනවා කියලා. ඉතින් ඒකට කමෙන්ට් දෙකක් තිබ්බා. එක්කෙනෙක් දාලා තිබ්බා බොරු කරන්න එපා කියලා. තව කෙනෙක් දාලා තිබ්බා බොරු කරන්න එපා සිංක් ගහනවා ඇති කියලා. ඉතින් ඒ වගේම ගොඩක් අය ඒ ගැන කතා කරලා මගෙන් ඇහුවා. ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා. ඒ හැමෝටම ස්තුතියි. ඉතින් මෙතනදී මම විශේෂයෙන් කියන්න ඕන මට ඉතින් එහෙම බොරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද බොරුව කළා සදාකාලික වෙන්න බෑනේ. බොරුවක් සාමාන්‍යයෙන් తాවකාලිකයි. ඒ වගේම තේ වගාවේ බොරු කරන මිනිස්සුන්ට පැවැත්මක් නැහැ. ඉතින් හරි Taman දන්න දේ හරි විදියට කියලා දෙන්න දින එක තමයි මගේ එකම අරමුණ. ඉතින් මගේ කාලය ශ්‍රමය මම වැය කළා මම මේ දේවල් කියලා දෙන්නේ ඇත්තටම මේ ගැන දෙයක් ඉගෙන ගන්න ආසාවක් තියෙන අයට ඒ ගැන දැනුවත් වෙන්න ඕන හින්දා තමයි මම මේ ගැන කියලා දෙන්නේ. ඉතින් දවස් 6න් දළු කඩන්නේ කොහොමද කියන එක දැන් මෙතනදී මම මේ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මේ දැන් මගේ පිටිපස්සේ තියෙන ෆීල්ඩ් එකේ දැන් අද දළු කඩනවා. ඉතින් මේ ෆීල්ඩ් එකේ මීට කලින් දළු කැඩුවේ දැන් මේ අද මාර්තු මාසේ 26 වෙනිදා 2026 මාර්තු මාසේ 26 වෙනිදා 2026 මාර්තු 20 වෙනිදා තමයි මේකේ ඊට කලින් දළු රෝම මැෂින් එකෙන් මේ විදිහටම කැඩුවේ. ඉතින් කොහොමද දැන් දවස් 6ක් වෙනකොට දළු රෝම ඇවිල්ලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. දැන් මගේ පිටිපස්සෙන් තේගස් දිහා බැලුවට පස්සේ කට්ටියට පේනවා කොහොමද මේ දැන් මේ වෙනකොට දළු තියෙන්නේ කියලා. ඉතින් ඒක තියෙන්නේ මැෂින් එක පාවිච්චි කරන කෙනාගේ අතේ තමයි. මොලේ කල්පනා කරලා හරියට වැඩ කරන කෙනෙකුට මේක හරියට කරගන්න පුළුවන්. මම ඒකයි මම මුලින් ඉඳන්ම කිව්වේ යාන්ත්‍රීකරණ දළු නෙලීම කියන්නේ කරන්න බැරි දෙයක් නෙමෙයි, කරන්න පුළුවන් දෙයක් හරියට කරනවා නම් කියලා. ඉතින් අවුරුදු 20කට වඩා වැඩි පළපුරුද්දක් මගේ තියෙන තේ ශාස්ත්‍රය ගැන. ඉතින් යාන්ත්‍රීකරණ දළු නෙලීම ගැන අවුරුදු 5කට වඩා වැඩි පළපුරුද්දක් තියෙනවා. ඉතින් මම ගොඩක් දේවල් මගේ අත්දැකීම් වලින් මම හොයාගත්ත දේවල්. ඉතින් මට කියලා දෙන්න ගොඩක් අය හිටියේ නැහැ. ඉතින් යාන්ත්‍රීකරණ දළු නෙලීම අපි පටන් ගන්නකොට ඇත්තටම ලංකාවේ රාජ්‍ය ආයතන වලින්වත් යාන්ත්‍රීකරණ දළු නෙලීමට කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. දැන් ඇත්තටම යාන්ත්‍රීකරණ දළු නෙලීමට ඉඩම් වවන එකට සහනාධාර පවා දැන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ කාලේ එහෙම තිබ්බේ නැහැ. අපි මැෂින් එකක් අරගෙන ඒක අපි පාවිච්චි කරලා සමහර තැන්වල වැරදුනා. ඒ වැරදිච්ච තැන් මොනවද කියලා අඳුනගෙන ඉවරලා ඒ වැරදිච්ච තැන් හදාගන්නේ කොහොමද කියලා බලාගෙන තමයි අපි අද මේ තත්ත්වයට අවිල්ලා තියෙන්නේ. මම පුද්ගලිකව මම සතුටු වෙනවා. ඇත්තටම මම දෙයක් කළා තියෙනවා ලංකාව තේ වගාව වෙනුවෙන්. ඉතින් මගේ දැනුම මම බෙදා ගන්න එක තමයි මම කරන්නේ. මගේ වීඩියෝ හරහා කරන්නේ. ඉතින් අවශ්‍ය අයට පුළුවන් කතා කරලා ඉවරලා ඒ ගැන දැනගන්න දෙයක් තියෙනවා නම් මම අනිවාර්යෙන් කියලා දෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕන කතා කරන අයට දැන් සමහරලාට මට නිවාඩු තියෙන වෙලාවට විතරයි මම අවශ්‍යම වත්තක් විතරක් මම ඇවිල්ලා බල්ලි ඉවරලා උපදෙස් දෙන්න මේව කරන්නේ. මොකද මට මේ වයින් සල්ලි හම්බ කරන්න ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. මොකද මම වැඩ කරන ආයතනයෙන් මට හොඳ පඩියක් හම්බ වෙනවා. ඉතින් ඇත්තටම මම කරන්නේ මගේ දැනුම බෙදා ගන්න තියෙන හොඳම ප්ලැට්ෆෝම් එකක් විදියට තමයි මම YouTube Facebook කියන එක පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම දැන් මේ වෙනකොට කීප දෙනෙක් බිහි වෙලා ඉන්නවා තේ ශාස්ත්‍රයේ අලුතෙන් කීප දෙනෙක් ඇවිල්ලා තියෙනවා පේජ් එකක් දෙයක් හදාගෙන ඉවරලා ඊට පස්සේ පරණ තේ වගාව ගැන පරණ අත්දැකීම් තියෙන අය වගේ පේජ් වලට රිපෝට් ගහලා ඒ වගේ දේවල් මට කීප දෙනෙක්ම කිව්වා. ඒ වගේම බොරු දේවල් සමාජගත කරලා බොරු දේවල් උගන්වලා ඒ කියන්නේ තේ ශාස්ත්‍රයට අලුත් අයව තමයි ඒගොල්ලෝ ටාගට් කරන්නේ. ටාගට් කරලා ඉවරලා ඊට පස්සේ කෙටි කාලීන දේවල් කියලා දීලා ඉවරලා අන්තිමට මේ මිනිස්සය නැත්තරම නැති කරලා දාන කොටසක් ඉන්නවා. ඒ නිසා ඒ ගැන පරිස්සම් වෙන්න අනිවාර්යෙන්. මට මම පුළුවන් විදියට මම අනිවාර්යෙන් මම උදව් කරනවා. මට කතා කරලා අහන හැමෝටම මම පුළුවන් විදියට මම උදව් කරනවා. කෝල් එකක් ගත්තොත් මට පුළුවන් වෙලාවට ආන්සර් කරනවා. නැත්තම් මම පස්සේ හරි මම කෝල් එකක් දීලා ඒරෙන් මම ගොඩක් අයට මම උදව් කරලා තියෙනවා. මේ වෙනකොට ඇත්තටම ෆොටෝ වීඩියෝස් WhatsApp හරහා ගෙන්නගෙන බලලා ඉවරලා ඒ අනුව උපදෙස් දෙන්න පුළුවන් අයට මම අනිවාර්යෙන් උපදෙස් දීලා තියෙනවා. ඒ ඇරෙන්න අවශ්‍යම වත්තකට විතරයි මම ඇවිල්ලා බලලා ඉවරලා උපදෙස් දීම කරන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මට මේකෙන් සල්ලි හම්බ කරන්නවත් කෙනෙක්ගෙන් කසා ගන්නවත් ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසයි මම මේ විදිහට මම වීඩියෝ දාලා කියලා දෙන්නේ. ඉතින් මොනවා හරි දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ ගැන නොදන්න දෙයක් තියෙනවා නම් අහන්න. මමත් සියල්ලම දන්න කෙනෙක් නෙමෙයි. මමත් ඒ ශාස්ත්‍රයේ තාමත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. දැන් අවුරුදු 20 ගානක පළපුරුද්දක් වෙලත් මමත් තාම තේ ශාස්ත්‍රයේ අලුත් දේවල් ඉගෙන ගන්නවා. මොකද තේ ශාස්ත්‍රය කියන්නේ හැමදාම අලුත් වෙන්න ඕන දෙයක්. පරණ සාම්ප්‍රදායික ක්‍රම වලින් එළියට ගිහිල්ලා
අලුත් තාක්ෂණය භාවිතා කරන්න ඕන. මම හැමතිස්සෙම කියන්නේ තාක්ෂණය, යාන්ත්‍රීකරණය වගේ දේවල් අවශ්‍යයි. ඉතින් එතකොට අපේ ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන් අනිවාර්යෙන්. ඒකට හේතුව කියනවා නම් සාමාන්‍යයෙන් මැෂින් වලින් අපි කරන වැඩවලින් අපේ ශ්‍රමය, දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සේවක හිඟතාවය. ඉතින් ශ්‍රමය හිඟ කියන්නේ එතකොට අපේ ළඟ වැඩ කරන සේවකයන්ගෙන් උපරිම ප්‍රයෝජන අපි ගන්න ඕන. උපරිම ප්‍රයෝජන ගන්නවා කියන්නේ මරව වැඩ ගන්න එක නෙමෙයි මං කියන්නේ. ඒ අයගේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න අපිට පුළුවන් යාන්ත්‍රීකරණ භාවිතා කරන්න. ඉතින් ඒ නිසායි මම මේ ගැන කියන්නේ. ඉදිරියේදී අනිවාර්යෙන් හැමෝටම යාන්ත්‍රීකරණයට යොමු වෙන්න වේවි. මැෂින් ඒ වගේම අලුත් තාක්ෂණ ක්‍රම භාවිතා කරන්න වේවි. ඉතින් මේ ගැන අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න. මම මට හම්බෙන හැම මැෂින් එකක්ම මම අනිවාර්යෙන් අත්හදා බලලා ඉවරලා ඒක සාර්ථකත්වය සහ අසාර්ථකත්වය ගැන මම අනිවාර්යෙන් වීඩියෝ මම දානවා. ඒ වගේම තව ඉල්ලීම් කරලා තිබ්බා තේ ශේත්‍රයේ තව දළු නෙලීම, ඊට පස්සේ පැලයක් හදන්නේ කොහොමද ඒ ගැන වීඩියෝ දාන්න කියලා. මම ඒක ගැන ඉදිරියේදී අනිවාර්යෙන් මම වීඩියෝ දානවා. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු දැන් අද කොහොමද මැෂින් එකෙන් දළු කඩන්නේ කියලා. ඉතින් මම මේ ගැන මම කියලා දෙන්නම්. මම දවස් 6න් දළු කඩන එකේ රහස මොකක්ද කියන එකත් මම අද පෙන්නන්නම්. මේක බොරු කියලා කවුරු හරි කියනවා නම් ඇවිල්ලා බලන්න පුළුවන්. මට කෝල් එකක් දෙන්න, අවශ්‍ය කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් මේක කොහොමද කරන්නේ කියලා S2කින්ම බලලා ඉවරලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මොනවා හරි දෙයක් තියෙනවා නම් මට කෝල් එකක් දෙන්න අනිවාර්යෙන්. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු කොහොමද මැෂින් එකෙන් අද දළු කඩන්නේ කියලා. ඉතින් දවස් 7න් දළු කඩන එකේ රහස තමයි මේ S2කින් දකින්න තියෙන්නේ. දැන් බලන්න. දැන් මේ තියෙන දළු කඩපු ගස් ටිකක්. දැන් මේ ගස්වල අරින් විතරවල තියෙන පේනව නේද? ඒක තමයි මං කිව්වේ මැෂින් එක පාවිච්චි කරන කෙනාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ කියලා. හරියට මැෂින් එක පාවිච්චි කරනවා නම් අරින් විතර වෙන විදිහට දළු කපන්න පුළුවන්. එහෙමනොත් දවස් 6න් 7න් වගේ ඊළඟ දළු රෝම කඩන්න පුළුවන්. ඉතින් මේ බලන්න මේ තමයි ගහේ මැෂින් එකෙන් මේ දළු කඩපු මට්ටම. දළු කපපු මට්ටම. ඉතින් මේ ගස්වල බලන්න මේ කොච්චර අරිඹු ඉතුරුලා තියෙනවද කියලා. පේනව නේද? මේ විදිහට ගොඩක් මේ අරිඹු ඉතුරු කරගෙන ඉවරලා කඩන්නේ ඒ වගේ අරිඹු තියෙන තැන් ගැන පරිස්සමෙන් අවධානයෙන්
දළු නෙලීම කරන්න ඕන. මේක මම එකයි කිව්වේ මේ මැෂින් එක පාවිච්චි කරනකොට අපි මැෂින් එක අල්ලන මට්ටම ගැන අනිවාර්යෙන් අවධානය තියෙන්න ඕන. අවධානය අඩු වුණොත් ඒ කියන්නේ මීට වඩා අපි යටින් මැෂින් එක ඇල්ලුවොත් මේ අරිඹු කැපෙනවා. ඒ අරිඹු කැපුණොත් අනිවාර්යෙන් ඊළඟ රවුමට අපිට ගන්න දළු නැති වෙනවා. අන්න ඒක තමයි හොඳටම මතක තියාගන්න ඕන දේ. දැන් බලන්න මේ වගේම තව දෙයක්. දැන් මේ ගහේ මේ තියෙන්නේ මේ මට්ටමට වඩා යටින් තියෙන දළු. ඉතින් අපි නොදැනුවත්වම ගස් වලට අවශ්‍ය නඩත්තු කොළ තට්ටුවකුත් අලුතෙන් එකතු වෙනවා. ඒ කියන්නේ ගහේ මට්ටමට වඩා යටින් කපන්න නැතුව අපි මේ හරි මට්ටමට මැෂින් එක පාවිච්චි කරනකොට ගහ යටින් එන දැල්ල ඒ අවශ්‍ය කරන කොළ තට්ටුව හදාගන්න පුළුවන් විදිහට තමයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒකේ ලොකු වාසියක් තියෙනවා. මොකද අතින් කඩද්දිත් සමහරලාට ගහ අස්සේ තියෙන දළු කඩනවා. අතින් කඩන අය හැබැයි මැෂින් එකෙන් එහෙම නොකර ගහේ අවශ්‍ය කරන නඩත්තු කොළ තට්ටුව හදාගන්න හරි ලේසියි. දැන් මේ මගේ වීඩියෝ කලින් ඉඳන් බලපු අය ඉන්නව නම් සමහරට බලන්න මගේ පළවෙනි වීඩියෝ එකේ මේ තේ ගස් තිබ්බේ මොන තත්ත්වෙද දැන් මේ වෙනකොට තියෙන මොන තත්ත්වෙද කියලා බලන්න. ඇත්තටම මේ ගස් කොච්චර හොඳට ෆ්‍රේම් එක හැදිලාද, ගස් වල කොච්චර හොඳ කොළ තට්ටුවක් තියෙනවද, ගස් ටික කොච්චර හොඳට යා වෙලාද කියලා බලන්න. ඒ කියන්නේ ගහේ පෝෂණ මට්ටම තියාගන්න සිංක් සල්ෆේට් යූරියා ස්ප්‍රේ කරන එක විතරක් නෙමෙයි, පෝර දාන එක විතරක් නෙමෙයි, ඒවා වැඩි කළ කරන එක නෙමෙයි කරන්න ඕන. මෙන්න මේ දේ කෙරෙන්න ඕන. එතකොට අනවශ්‍ය විදිහට පෝර දාන්න අවශ්‍යතාවයක් නැහැ. මේ විදිහට ගහේ නඩත්තු කොළ තට්ටුව හදාගෙන ගහ හොඳට පෝෂණය කරනවා නම් ඉතින් ගහේ පැවැත්මත් වැඩි, දලුත් වැඩි, ඉතින් අපේ ආදායමත් නිකම්ම වැඩි වෙනවා. ඉතින් පොහොර දාන එක ගැනත් විශේෂයෙන් කතා කරන්න ඕන. මොකද මේ ගැන කමෙන්ට් කරලා තිබිච්ච නිසා මම මේ ඊඩමට පොහොර දාන්නේ සාමාන්‍ය අතින් දළු කටන ඊඩමකට පොහොර දාන විදියම තමයි. ඒ කියන්නේ මාස 2කමාරකින් වගේ තමයි පොහොර දාන්නේ. මාස 3ක් වෙන්න කලින් සාමාන්‍යයෙන් පොහොර දානවා. හැබැයි ඉතින් ඒක අවුව වැස්සත් බලපෑමක් තියෙනවා. ඉතින් මොකද අපිට පායන කාලේ පොහොර දාන්න බෑ. ඉතින් පොහොර දාන්න ඕන හොඳම කාලේ බලලා පොහොර දාන්නේ. ඒ පොහොර දාන විදියත් මගේ වෙනස්. මම පොහොර දාන්නේ මේ ඊඩමට ප්ලේස්මන්ට් ක්‍රමයට. ඒ කියන්නේ පොළොව උඩින් විසිරවලා පොහොර දාන එක නෙමෙයි මම කරන්නේ. ඇලවංගුවෙන් පස සිදුරු කල්ලි ඉවරලා පොහොර දාන එක තමයි මම කරන්නේ. එතකොට පොහොර අපතේ යන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. මම මේ ගැන මගේ වීඩියෝ එක මම දාලා ඇති. පොහොර අපතේ යන ප්‍රමාණය අඩු කරලා උපරිම ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියලා. ඉතින් පොහොර දාන්නේ මේ විදියට. ඒ කියන්නේ අක්කරයකට සාමාන්‍යයෙන් මිටි 2කමාරක් හෝ උපරිම 3ක්. ඒ කියන්නේ කිලෝ 125ක් 150ක් අතර ප්‍රමාණයක් තමයි පොහොර දාන්නේ. ඒ වගේම යූරියා සිංක් සල්ෆේට් ස්ප්‍රේ කරනවා පොහොර දාලා දවස් 10කින් වගේ. යූරියා කිලෝ 1කමාරක්, සිංක් කිලෝ 1කමාරක්, එප්සම් සෝල්ට් කිලෝ 1කමාරක් හෝ 2ක් වගේ ප්‍රමාණයක් තමයි මම ගන්නේ අක්කරයකට. ඉතින් ඒක කවලම් කරන්නේ ලීටර් 180 බැරල් එකකට කවලම් කරලා. එතකොට ලීටර දවසේ ටැංකියෙන් සාමාන්‍යයෙන් ටැංකි 12මාරක් වගේ තමයි ප්‍රමාණයක් ස්ප්‍රේ කරන්නේ. ඒ ප්‍රමාණය තමයි අක්කරයකට පාවිච්චි කරන ප්‍රමාණය. මම දැන් ගණන් එක්කම කිව්වේ මොකද දැන් මේ ගොඩක් අය සිංක් සල්ෆේට් යූරියා ස්ප්‍රේ කරන ප්‍රමාණය ගැන දන්නේ නැහැ. ඉතින් අනවශ්‍ය විදියට යූරියා සිංක් සල්ෆේට් මම ස්ප්‍රේ කළත් නැහැ. ඒ කියන්නේ මට දළු ගැනීම නෙමෙයි අරමුණ තියෙන්නේ. තේ ගහත් ආරක්ෂා කරගෙන අස්සන්න වැඩි කරගන්න එක තමයි මගේ පරමාර්ථය. ඉතින් මේක අසාර්ථක දෙයක් නෙමෙයි, කරන්න පුළුවන් දෙයක්. ඉතින් මම දවස් 6න් දළු කටනවා කියලා කිව්වට පස්සේ විශ්වාස නොකරපු අයට ඇවිල්ලා බලන්න පුළුවන් මොකද්ද මේක අපි කරන ක්‍රමය මොකද්ද කියන එක. ඉතින් මම පැහැදිලි කරන්න පුළුවන් විදිහට මම වීඩියෝ වලින් පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඉතින් බලන්න දැන් මේ තියෙන සම්පූර්ණම මගේ පිටිපස්සෙන් තියෙන මැෂින් එකෙන් දළු කටන ඉඩම. ඉතින් එක තැනක දෙක නෙමෙයි මුළු ඉඩම මේ විදිහට තමයි දළු තියෙන්නේ. මම වීඩියෝ කරනකොටත් තැන් තැන් වල ඉඳගෙන මේ වීඩියෝ එක දාන්නෙත් ඒකයි. එකම තැනින් ඉඳන් වීඩියෝ කරාට පස්සේ කියාවේ මේක කොටසක් තියාගෙන මේක කරනවා කරලා පෙන්නනවා කියලා. ඉතින් මගේ අත්දැකීම් ලබා දෙන්න තමයි මම මේ වීඩියෝ දාන්නේ. ඉතින් අනිවාර්යෙන් බලන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අවශ්‍යම කරන වත්තකට මම ඇවිල්ලා උපදෙස් දෙනවා ඇරෙන්න. මම මේක අර සල්ලි හම්බ කරන්න පරමාර්ථයෙන් මොකක්වත් එහෙම කරන්න අවශ්‍යතාවයක් මට නැහැ.
දැන් මට අවශ්‍යතාවය තිබ්බේ මේවට පෝර වැඩිපුර දාලා දළු අරගෙන පෙන්වන්න එහෙම නෙමෙයි. මොකද ඒ කියන්නේ තේ වගාව අපි රැකගෙන තමයි අපේ අලුත් දේවල් ක්‍රියාත්මක කරවන්න ඕන. ඉතින් වැඩිපුර පෝර දාලා ගහට අනවශ්‍ය විදියට පීඩනයක් දීලා ඉවරලා දළු ගන්න පුළුවන්. හැබැයි ඒක කෙටි කාලීනයි. ඉතින් මම ඒ විදිහට නේ මම උත්සාහ කරන්නේ සාමාන්‍යයෙන් අපි මේ කරන දේවල් සාර්ථක කරගන්න අපි මොනවද කරන්න ඕනේ කියලා බලලි ඉවරලා මොකක් හරි අසාර්ථකත්වයක් තියෙනවා නම් ඒකට විසඳුමක් හොයාගන්න එක තමයි අපි කරන්න ඕන. ඉතින් මම කියන්නේ පෝර දාන ප්‍රමාණය වෙනස් කරන්නවත් පෝර දාන කාල පරාසය වෙනස් කරන්නවත් නෙමෙයි. දළු නෙලීම හරියට කරනවා නම් අපිට අනිවාර්යෙන් මේක සාර්ථකත්වය බලන්න පුළුවන්. ඉතින් බලන්න මේ විදිහට මම මේ කරන්නේ මොකද්ද කියලා නොදන්න දෙයක් තියෙනවා නම් නොතේරෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මට කතා කරන්න. මට කියන්න පුළුවන් දෙයක් මම අනිවාර්යෙන් මම කියලා දෙනවා. ඉතින් ඉදිරියේදීත් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ වලින් හම්බ වෙන්න. තව අලුත් වීඩියෝ කීපයක් ඉදිරියේදී දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද මේ වැස්ස නැති නිසා ඒ වීඩියෝ ටික කරගන්න බැරුණා. පැල හදන හැටි, පැල සෙන්ටරින් කරන හැටි, පැලයක් මුලින් ඉඳන් හදන්නේ කොහොමද කියන එක, ඒ වගේම තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක ගැන අනිවාර්යෙන්ම මම වීඩියෝ කරන්නම් ඉදිරියේදී. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. හැමෝටම බොහොම ස්තුතියි.